පහළ බටන ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් පාරවල් දාගෙන ස්ථානීය හිමිස්ථානයේ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතව තිබූ 3.20 ක්‍රිකට් තරඟාවලිය සඳහා ඇස්ටන් කණ්ඩායම ඉවත්ව ගියේ උරුගුම් දිස්ත්‍රික්කයේ දේශ සීමා ප්‍රහාරකින් දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු මේ යාමේ හේතුව මතයි. මේ හේතුව මත පාකිස්තාන ක්‍රිකට් ආයතනය, නේපාල් ක්‍රිකට් ආයතනය, එක්සත් අරාබි එමිරාජ්‍ය ක්‍රිකට් ආයතනය හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා සිදු කරන බවයි වාර්තා වුණේ. නමුත් නවතම තොරතුරු සමග ඇස්ටන් කණ්ඩායම වෙනුවට සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම තරඟාවලිය සඳහා සහභාගී කර ගැනීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සූදානම් වෙලා තියෙනවා. ඒ අනුව නොවැම්බර් 17 වෙනිදා පාකිස්තාන කණ්ඩායම සිම්බාබ්වේ අතර තරඟයත්, නොවැම්බර් මාස 19 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟයත්, නොවැම්බර් 22 වෙනිදා පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟයත්, නොවැම්බර් මාස 23 වෙනිදා පාකිස්තාන කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟයත්, නොවැම්බර් මාස 25 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟයත්, නොවැම්බර් 27 වෙනිදා පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟයත්, නොවැම්බර් මාස 29 වෙනිදා අවසන් මහා තරඟයත් පැවැත්වීමට නියමිතව තරඟ කාලසටහන නිකුත් වෙලා තියෙනවා. මේ අතර ඇෆ්ගනිස්තාන ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් මහතා කොන්ත්‍රාත් කාලය 2025 දෙසැම්බර් මාසයේ අවසන් වන නිසා ඇෆ්ගන් කණ්ඩායම ලෝක කුස්ලාන තරඟාවලිය සඳහා තරඟ කර ලබන්නේ නව පුහුණු කාලනීතියක් යටතේ වීමද විශේෂ සිදුවීමකට බලපෑ හැකිය. බංග්ලාදේශ හා බටහිර ඉන්දිය කොදු කණ්ඩායම් අතර පැවති පළමු එක්දින තරඟයෙන් ලකුණු 74ක ජයග්‍රහණයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. දඟපන්දයන්ට ඉතා උචිත සම්පීරුවක තරඟයේ ක්‍රියාත්මක වූ අතර පළමුවෙනිම ක්‍රීඩා කරපු බංග්ලාදේශ කණ්ඩායම ලකුණු පූර්ව ශක්තිමත් කරේ ලකුණු 207කින්. සිළු ක්‍රීඩකයන් දැඩි ගියා බංග්ලාදේශයේ 208ක ලකුණු ඉලක්කයක් හඹා ගියේ බටහිර ඉන්දිය කොදු ක්‍රීඩකයන් ලබා ගන්නේ ලකුණු 133ක් පමණයි. සුපිරි පන්දයකින් නිරතුරු රිචාඩ් හුසේන් ලකුණු 35කට කඩලු 6ක් බිඳීමට සමත් වුණා. ඒ රිචාඩ්ගේ පළමු කොටු පහේ අවස්ථාව සමගින් ඔහු තරඟයේ වීරයා ලෙස සම්මාන ලැබුවා. මේ අතර නවසීලන්ත හා එංගලන්ත කණ්ඩායම් අතර පැවති පළමු 2020 තරඟයේ වර්ෂාවෙන් බලපෑමට ලක් වූ අතර තරඟය අත්හැර දැමන්නට සිදු වුණා. පළමුවෙනිම ක්‍රීඩා කරපු එංගලන්ත කණ්ඩායම කඩලු 6ක් බැගී ලකුණු 153ක් රැස් කරා. මේකේ සෑම් කරන් 23ක් ක්‍රීඩාවකින් නොදැවි ලකුණු 49ක් රැස් කරගත්තා. මේ අතර ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ඉන්දියා කණ්ඩායම අතර පළමු එක්දින තරඟයේ ෆර්ස්ට් සීඩි ශ්‍රී ලංකා වෙලාවෙන් හෙට උදෑසන 11:30ට ආරම්භ නියමිතයි. ඔස්ට්‍රේලියා කණ්ඩායම පිටුම කඩලු රැකීමේ පිළිකරු ජොස් පිලිපි කණ්ඩායම හා එකතු වීම වන බවත් ඉන්දියානු කණ්ඩායම පිටුම නිතිෂ් කුමාර් රෙඩ්ඩි එක්දින වරම් පිළිකර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. channel එකත් subscribe කරගෙන යන්න.